කොහොමද ඉතින් යාළුවනේ ඔයාලව සාදරයෙන් පිළිගන්නවා Flavors and Moment YouTube channel එකට. ඉතින් අද මම ඔයාලට අරගෙන ආවිල්ලා තියෙන්නේ පිටරට ඉන්න අපිට වරදින්නේ නැතුව හදාගන්න පුළුවන් ආප්ප රෙසිපි එකක්. අපි බලමු මේ රෙසිපි එක හදාගන්නේ කොහොමද කියලා. ඔයාලා දන්නවනේ ලංකාවේ ඉන්න අපි ආප්ප හදන්න මූලික වශයෙන් පාවිච්චි කරන්නේ සුදු කැකුළු සහල් පිටි. ඉතින් රටේ ඉන්න කෙනෙකුට සුදු කැකුළු සහල් පිටි හොයා ගන්නත් පුළුවන්, බැරි වෙන්නත් පුළුවන්. අද මම මේ අද ආප්ප හදන්න යන්නේ කඩේ සහල් පිටි වලින්. ඔයාලට පුළුවන් ආප්ප, කැවිලි, ඒ වගේ දේවල් කඩේ සහල් පිටි අරගෙන ඒ වලින් හදාගන්න. අපි බලමු ආප්ප හදාගන්නේ කොහොමද කියලා. මම මෙතනදී අරගෙන තියෙනවා සුදු සහල් පිටි ග්‍රෑම් 600ක්. මම මතක් කරන්න ඕනේ මේ සහල් පිටි වර්ගය මම කඩෙන් අරගත් එකක්. ඉතින් මේක ටිකක් ෆයින් ෆ්ලා එකක්. ඔයාලට පුළුවන් ගෙදරදී බාස්මති ආල් වර්ගයේ පිඟෙන්න තියලා කොටලා වුණත් ගන්න පුළුවන්. ඒක ටිකක් විතර කැට කැට වගේ තිබුණාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් මේක කඩේ සහල් පිටි වලුණුත් ඒ විදිහටම ආප්ප හදා ගන්න පුළුවන් ඔයාලට. ඒ වගේම මම මෙතනදී පොල් කිරි පාවිච්චි කරනවා මේක අනා ගන්න. ඒක දියක් නැති කුත් නැති පොල් කිරි වර්ගයක් පාවිච්චි කරන්නේ. මම කැමති පොල් කිරි වලින්ම මේක අනලා තියන්න. මොකද එතකොට කිරි රස වැඩි. වතුර පාවිච්චි කරනව වෙනුවට ඔයගලන්ට පුළුවන් පොල් කිරි පාවිච්චි කරන්න මේක අනා ගන්න. ඉතින් මෙතන මිලිලීටර් 900ක් වගේ තියෙනවා මේ රයිස් ෆ්ලා අනා ගන්න. අවශ්‍ය වුණොත් ඔයාලට පුළුවන් වතුර එකතු කරන්න. ඒකම මට ඕන කරනවා සීනි. ඉතින් දුඹුරු සීනි හරි සුදු සීනි හරි පාවිච්චි කරන්න. මම මෙතන දුඹුරු සීනි ඉසඳි එකමාරක් අරගෙන තියෙනවා. ඒකම ලුණු තේ ඇඳි එකමාරක් අරගෙන තියෙනවා. එවැගේම මට ඕන කරනවා ඊස්ට්, dry yeast. ඉතින් මම මේ බ්‍රෑන්ඩ් එක තමයි පාවිච්චි කරන්නේ. නිව්සීලන්ත ඕස්ට්‍රේලියාවේ ඕන කෙනෙකුට මේ බ්‍රෑන්ඩ් එක පාවිච්චි කරන්න පුළුවන්. මේකේ මේ පොඩි පැකට් වලට තමයි එන්නේ. ග්‍රෑම් 10ක් වගේ මේ පැකට් එකක තියෙනවා. ඉතින් අපිට අවශ්‍ය වෙන්නේ ග්‍රෑම් 5ක්. එමත් නැත්නම් 6 grams වගේ තමයි අවශ්‍ය වෙන්නේ. එමත් නැත්නම් ඊස්ට් තේ ඇඳක් වගේ ඇති අපිට මේ ග්‍රෑම් 600ක රයිස් ෆ්ලා එකට. ওই ටික තමයි ඕන කරන්නේ. ඉතින් අපි බලමු මේ ඉන්ග්‍රීඩියන්ට්ස් ටික එකතු කරගෙන කොහොමද අපි ආප්ප බැටර් එක හදාගන්නේ කියලා. මුලින්ම මම මේකට ඊස්ට් එකතු කරගන්නවා. මේ පැකට් එකෙන් කාලක් විතර ඉතුරු වෙන්නේ. ඉතුරු සේරම ටික මම මේ රයිස් ෆ්ලා එකට එකතු කරගන්නවා. ඔයාලට පුළුවන් හරියටම තේ ඇඳක් මනලා දාන්න. ඉතින් මෙන්නට දාන්න බැරි නම්. ඒකටම මම දුඹුරු සීනි ටික එකතු කරගන්නවා. මේකටම මම පොල් කිරිත් එකතු කරගන්නවා. මෙතනදී අපි පොල් කිරි ටික ඔක්කොම එකතු කරන්නේ නැහැ. අපි ටික ටික පරිස්සමෙන් තමයි එකතු කරන්න ඕනේ. මොකද අපි බැටර් එකක් නෙවෙයි හදාගන්නේ. මේක එක තලපයක්. එමත් නැත්නම් ඩෝ එකක් වෙන්න මේ මුලින්ම අපි මේක අනා ගන්නවා. මේක අනාගත්තේ කලබලයක් නැතුව ටික ටික පරිස්සමෙන් පොල් කිරි එකතු කරන්න. මොකද වතුර ගතිය වැඩි වෙන්න බෑ. මේක අපි තලපේ වගේ අදලා පැයක් රෙස්ට් කළාට පස්සේ තමයි අපි බැටර් එක නියම විදියට අරිගස්ස ගන්න. මේක මේ විදියට අනාගද්දී අපි පරිස්සමෙන් කිරි එකතු කරන්න ඕනේ. මේක මේ විදියට හොඳට කිරි එකතු කරලා අනාගත්තට පස්සේ මෙන්න මේ වගේ ඩෝ එකක් අපිට හම්බ වෙනවා. ඔයාලට පේනවා ඇති දැන් මේ ඩෝ එක. මේක තව ටිකක් කිරි එකතු කරලා අනාගත්තට පස්සේ මෙන්න මේ වගේ සොෆ්ට් ඩෝ එකක් අපිට ලැබෙනවා. ඔයාලට පේනවා ඇති දැන් මේ ඩෝ එක මේ තියෙන්නේ මම දැන් අනාගත්ත ඩෝ එක. දැන් මේක අපි හොඳට ක්ලින් රැප් එකකින් සීල් කරන්න ඕනේ. මේ විදිහට ඒකට උලන් යන්න නැති වෙන්න හොඳට කවර් කරන්න.
මේක ඔයාලා ඕවර්නයිට් තියනවා නම් මේක රුඩින් භාජනයක් තිබ්බත් ඇති. හැබැයි ඉතින් මම මේක පැය 6ක් ඇතුළත පිපෙන්න තියන්න ඕන නිසා මේ වගේ ක්ලින් රැප් එකකින් හොඳට උලන් යන්නේ නැති වෙන්න කවර් කරගන්නවා. මේක දැන් පැය 6ක් රෙස්ට් කරන්න තියලා, ඒ කියන්නේ පිපෙන්න තියලා අපි බලමු මේක පැය 6කින් කොහමද ආයි බැටර් එකට පොල් කිරි එකතු කරගන්න කියලා. මේ තියෙන්නේ පැය 6කට පස්සේ පිපෙන්න තියලා ගත්ත අපි අනාගත්ත ඩෝ එක. ඔයාලට පේනවා දැන් මේක හොඳට පිපිලා තියෙන්නේ කියලා. බලන්න මේ බුබුලු මතුවෙලා මේක දැන් පැය 6කට පස්සේ හොඳට මේ පිපිලා තියෙන්නේ. දැන් මේකට අපිට පුළුවන් පොල් කිරි එකතු කරගන්න. දැන් මම මේකට උකු පොල් කිරි එකතු කරගන්න යන්නේ. මෙතනදී මම නැවතත් පොල් කිරි උකු පොල් කිරි මිලිලීටර් 900ක් අරගෙන තියෙනවා. ඔයාලට පුළුවන් නැවතත් පොල් කිරි ටික ටික එකතු කරගෙන මේ බැටර් එක හදාගන්න. මම මතක් කරන්න ඕනේ මම මේ වෙනකම් මේ බැටර් එකට ලුණු එකතු කරගත්තේ නැහැ. දැන් මේ බැටර් එක හදාගන්න ගමන්ම පොල් කිරි එකතු කරගන්න ගමන්ම මම ලුණු එකතු කරගන්නවා. ලුණු තේ ඇඳේ කමාරක් විතර වගේ තමයි මම මේකට එකතු කරගත්තේ. මේ විදිහට ලුණුත් එකතු කරගෙන බැටර් එක හොඳට මික්ස් කරගන්න. නැවතත් පොල් කිරි ටික ටික එකතු කරගෙන වැඩි උකුත් නැති දියක් නැති බැටර් එකක් ඕනේ අපි හදාගන්න. මේ විදිහට පොල් කිරි එකතු කරගෙන හදාගන්න බැටර් එක නැවතත් මම විනාඩි 5ක් විතර වහලා තියාගන්නවා මේ ක්ලින් රැප් එකේ. මොකද පොල් කිරි එකතු කරපු ගමන්ම අපිට මේක ආප්ප පුච්චන්න බෑ. ඔන්න දැන් මගේ ආප්ප බැටර් එකේ විනාඩි 5කින් 10කින් විතර මම මේකේ කවර් එක අයින් කරා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මගේ ආප්ප බැටර් එකේ පදම. මෙන්න මේ විදිහට දියක් නැති උකුත් නැති බැටර් එකක් එන්න ඕනේ. ගොඩාක් තික් වෙනවමත් අපිට ආප්ප පුච්ච ගන්න බෑ. වගේම ගොඩාක් රණී වුණාමත් අපිට මේ ආප්ප පුච්ච ගන්න බෑ. ඔයාලට පේනවා ඇති මගේ ආප්ප බැටර් එකේ මේ පදම. ඔන්න මම ඔයාලට බලා ගන්න පුළුවන් තව ටිප් එකක් කියලා දෙන්න. මේ විදිහට මේ ස්පූන් එකේ පිටපැත්ත ලයින් එකක් ඇඳලා ඔයාලට බලා ගන්න පුළුවන් thickness එක. ඔන්න ඔය විදිහටයි තියෙන්න ඕනේ. මේක තමයි ආප්ප බැටර් එකේ පදම. දැන් ආප්ප පුච්ච ගන්න අපි තාච්චිය ලෑස්ති කරගන්නයි මේ හදන්නේ. මේ විදිහේ තාච්චිය ලිප උඩ තියලා ඒකට තෙල් ටිකක් දාලා රත් වෙන්න ඇරලා මෙන්න මේ වගේ බිත්තරේ කහමදේ කොටස අරගෙන චුට්ට වෙලාවක් බෙදෙන්න තියන්න ඕනේ. මේ විදිහට බිත්තර කහමදේ බෙදෙන්න තියලා ඒක මේ තාච්චිය පුරාම අතුරලා ගත්තම ආප්ප ඉක්මනටම ගැලවෙනවා. මේ බිත්තර කෑල්ලෙන් මම ආප්ප පුච්චන හැම වෙලාවෙම මෙන්න මේ බිත්තර කෑල්ලෙන් තෙල් ටිකක් දාලා ආප්ප තාච්චි හොඳට මැද ගන්නවා. මගේ ආප්ප තාච්චි හොඳට පදම් වෙලා තියෙන්නේ. ඒ වුණත් මම මේ ක්‍රමේ පාවිච්චි කරනවා ආප්ප ගලව ගන්න. ඒක මේ විදිහට පැත්තකින් අයින් කරලා ටිෂු පේපර් එකක් අරගෙන ආයෙ නැවත මේ විදිහට මැදලා මම දැන් ආප්ප තාච්චිය මේ ලෑස්ති කරගන්නවා ආප්ප පුච්ච ගන්න. ආප්ප පුච්ච ගන්නදී තාච්චියේ රස්නේ වැදගත්. ඔයාලට පුළුවන් මූණට ලං කරලා තාච්චියේ රස්නේ බලා ගන්න. මොකද ගොඩාක් තාච්චියේ රත් වුණාම ආප්ප පුච්ච ගන්න බෑ. තාච්චියේ මූණට දැනෙන රස්නේ තියෙනකොට ඔයාලට පුළුවන් ආප්ප
පුච්ච ගන්න. ඔන්න මම දැන් ආප්ප පුච්ච ගන්නයි ලෑස්ති වෙන්නේ. ඊට කලින් මට ඔයාලට දෙයක් මතක් කරන්න ඕනේ. ආප්ප පුච්ච ගනිද්දී අපි ආප්ප බැටර් එක තාච්චියේ මැද්දට දාන්නේ නැහැ. අපි දාන්නේ තාච්චිය පොඩ්ඩක් හැල කරලා එක සයිඩ් එකට. මම ඔයාලට පෙන්නන්නම් ආප්ප තාච්චියට බැටර් එක දාන විදිය. ආප්ප පිච්චීගෙන එන අතරතුර අපි මේ ලිඩ් එක ආයි නැවත ඇරලා බලන්න ඕනේ. මෙන්න මේ විදිහට ආප්පේ වටේ ටික ගැලවිලා වගේ තියෙනවා නම් ඒ කියන්නේ ආප්ප අපිට ගලව ගන්න පහසුයි කියන එක. ඔන්න දැක්කද තට්ටුවක් දාපු ගමන්ම ආප්පේ ගැලවිලා අතට ආවා. මේ තියෙන්නේ මම මේ විදිහට හදාගත්ත ආප්ප. පේනව නේද? හරිම රස පාට. වගේම හරිම ක්‍රිස්පී මේ ආප්ප. නිව්සීලන්ත වගේ සීතල රටක වුණත් අපිට ලංකාව විදියට ආප්ප ගන්න පුළුවන් වුණා. ඔයාලත් අදලා බලන්න. වර්ධින එකක් නැහැ. මේ වගේ අලුත් රෙසිපි එකකින් අමු වෙනතුරු ගිහින් එන්න. මම බුද්ධිමා.